ඔබට පොරොන්දු වෙච්ච ආකාරයටම ඔබේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න මාලාවේ දෙවන වීඩියෝ අරගෙනයි අපි අද ඔබේ නිවසටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මේ වැඩසටහන හරහා වීඩියෝ 6ක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ 6 තුල සාමාන්‍ය පෙළ විභාගයේ ලියන දරුවන්ට ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ආදී වශයෙන් සෑම වර්ගයකම ප්‍රශ්න 10 සහ 11 ශ්‍රේණිය ආවරණය වන පරිදි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. ඔබට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුලදී දකින්නට ලැබෙන සියලුම ආකාරයේ ප්‍රශ්න අපි වර්ගීකරණයක් යටතේ මේ වීඩියෝ 6 යටතේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ තුලින් ඔබට ගන්න තියෙන පන්නරය ඉතා විශාලයි. මොකද ඔබ මේ වීඩියෝ එකක් බැලුවාම ඔබේ මනස තුල සටහන් වෙනවා මෙවැනි ප්‍රශ්නයකට මෙන්න මේ විදිහටයි උත්තරේ හොයන්නේ කියන එක. ඉතින් මේක අපි YouTube වලට අප්ලෝඩ් කරලා තියෙන හින්දා ඕනෑම වාර ගානක් ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. මොකද Zoom හරහා ඔබට ලබා දුන්නොත් ඒ වීඩියෝව කෙටි කාලයක් තුලදී අවලංගු වෙන්න නිසා ඔබට අවශ්‍ය විටකදී මේක නැරඹීමේ අවස්ථාව නොලැබී යනවා. ඉතින් ඒ නිසා ඔබට වාර 3ක් පමණ මේ වීඩියෝ බලනකොට සම්පූර්ණ ප්‍රශ්න ටික ඔබේ හිතේ ලස්සනට ධාරණය වෙයි. ඒ අනුව විශාල ප්‍රශ්න ප්‍රමාණයකට පිළිතුරු සොයා ගන්න ආකාරය ඔබේ හිත තුළ නිදහසේ තැම්පත් වෙයි. ඉතින් ඒ පොරොන්දුවත් එක්ක අපි අද පටන් ගන්නවා අපේ ජීව විද්‍යාවේ දෙවන වීඩියෝව ඔබත් එක්ක සාකච්ඡා කරන්න. අපි පළවෙනි දවසේ පුතා 10 ශ්‍රේණියේ පළවෙනි වාරයේ සහ දෙවැනි වාරයේ ආවරණය වන පරිදි බහුවර්ණ ප්‍රශ්න 51ක් සාකච්ඡා කරලා තියෙනවා. යම්කිසි කෙනෙක් දෙවන වීඩියෝ නරඹනකොට ඔයා පළවෙනි වීඩියෝ නරඹලා නැත්නම් ඔයාට පුළුවන් පළමු වීඩියෝව නරඹීම සඳහා අවස්ථාව තියෙනවා. රොෂාන් එස් කුමාර YouTube නාලිකාවට පිවිසීමෙන් ඔබට පුළුවන් විද්‍යාව සහ ගණිත විෂයන් සම්බන්ධව මොකද මා විද්‍යාව සහ ගණිතය උගන්වන ගුරුවරයෙක් වශයෙන් ඔබට යොමු කරලා තියෙන වීඩියෝ ඔබට පැහැදිලිව නරඹන්නට හැකියාව තියෙනවා. ඒ තුලින් මම හිතන්නේ ඊටාම ලොකු දැනුමක් අරගන්නත් ජීවිතයට පෙරවදනක් වශයෙන් අපි හදලා තියෙන මොටිවේෂන් වීඩියෝස් ගණනාවක් තියෙනවා. ඒවත් ඔබට ප්‍රශාන්ස් කුමාර මේ YouTube නාලිකාව ඔස්සේ නැරඹීමේ අවස්ථාව තියෙනවා. හැම වීඩියෝවක්ම ඔබට ඉදිරිපත් කරනකොට ඒක ෂණිකව ඔබට ලැබෙන්න නම් ඔබ මේ පහළ තියෙන අයිකන් එක ක්ලික් කරලා subscribe කරන්න, bell icon එක ක්ලික් කරන්න. ඔයාට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔබට මැසේජ් එක ලැබේවි. ඉතින් ජීවිතය හදාගන්න තියෙන හොඳම මාර්ග, මනස ශක්තිමත් කරන මාර්ග, මතක ශක්තිය දියුණු කරගන්න හැටි, විභාග රහස් ආදී බොහෝ දේ අපි අපේ YouTube නාලිකාව ඔස්සේ විවිධ වීඩියෝ වලින් ඉදිරිපත් කරලා තියෙනවා. හරි. අපි එහෙනම් අද උත්සාහ කරන්නේ 10 ශ්‍රේණිය තුන්වන වාරයත් පළමු දෙවන වාරවලත් අපිට හමු නොවිච්ච සෑම වර්ගයකම ප්‍රශ්න ඔබත් එක්ක බෙදා හදා ගන්න. එහෙනම් ආදරණීය දුවේ පුතේ හැමෝම සූදානමින් ඉතාමත් හොඳ සිතුවිල්ලකින් පහන් සිතින් මේ කියන කරුණුත් එක්ක සම්බන්ධ වෙන්න. අපි අවසාන වශයෙන් කතා කරලා තියෙන්නේ පළවෙනි වීඩියෝවේ 51 වෙනි ප්‍රශ්නය සෛලවාදයේ ඉදිරිපත් කර ලැබුවේ කවුද කරනු ලැබුවේ කොයි වර්ෂයේද කියන එක. ඉතින් අපි එතනින් එහාට යන්න බලාපොරොත්තු වෙනවා. අද 52 වෙනි ප්‍රශ්නයේ සිට 100 වෙනි ප්‍රශ්නය දක්වා අපි අද කතා කරනවා පැය භාගයක් වගේ කාලයක් ඇතුළත. බලන්න ලොව මුල්ම ප්‍රවේණි විද්‍යා පරීක්ෂණය සිදු කරනු ලැබුවේ කවුද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මේකෙදී ඔයාලට උත්තරයක් එනවා ඇති. ඒ උත්තරය ඉස්සලා තීරණය කරගන්න. එතකොට පහසු වෙයි මම දෙන උත්තරෙත් එක්ක සංසන්දනය කරන්න. බලන්න උත්තර දිනවා ජෝන් ඩෝල්ටන්, ගැලීලියෝ ගැලිලි, චාල්ස් ඩාවින්, ග්‍රෙගර් මෙන්ඩල් හැටියට උත්තර කීපයක් තියෙනවා. මේ සියලු විද්‍යාඥයින් අපිට විද්‍යා විෂය නිර්දේශය ඇතුළේදී මුණ ගැහෙනවා පුතේ. එතකොට ඔබ දන්නවා ජෝන් ඩෝල්ටන් කියලා කියන්නේ පරමාණුක වාදයේ ඉදිරිපත් කරපු විද්‍යාඥයා 1808 දී. ගැලීලියෝ ගැලිලි කියන්නේ තාරකා විද්‍යාඥයෙක්. ගැලීලියෝ දුරේක්ෂය හොයාගත්ත ඒ වගේ බොහෝ සොයා ගැනීම් සිදු කරපු කෙනෙක්. චාල්ස් ඩාවින් කියන්නේ පරිණාමවාදයේ පියායන විරුදාවලිය ලබන විද්‍යාඥයා. ග්‍රෙගර් මෙන්ඩල් කියන්නේ ලෝකේ පළවෙනි පිළිගත් ප්‍රවේණි විද්‍යා පරීක්ෂණය සිදු කරපු පුද්ගලයා. එහෙනම් උත්තරේ වෙන්න ඕන ග්‍රෙගර් මෙන්ඩල්.
ලොව මුල්ම ප්‍රවේණ විද්‍යා පරීක්ෂණය සිදු කළ වර්ෂය. මේ ග්‍රෙගර් මෙන්ඩල් ගෙවතු මේශාක අරගෙන කරපු පර්යේෂණයක් පිළිබඳ අපි ඉගෙන ගන්නවා. මෙන්ඩල් කියන්නේ පුතා ජීව විද්‍යාඥයෙක් වුණාට එයා කතෝලික පූජකවරයෙක්. මෙයා ඕස්ට්‍රියාව කියන රටේ තමයි ජීවත් වුණේ. එයාගේ පූජා භූමිය තුල වගා කරලා තිබුණු ගෙවතුමය ශාකයක් උදව් කරගෙන තමයි මෙයා මේ පරීක්ෂණය කරන්නේ. මේක සිදු කරන්නේ 1865 අවුරුද්දේ ආවර්තවගුව ඉදිරිපත් වෙන්නේ 1869 අවුරුද්දේ. ඔය අවුරුදු දෙක ළඟ අවුරුද්දයක් හින්දා මතකේ රඳව ගන්න ඔබට හැකියාවක් තියෙනවා. DNA අණුවේ ද්විත්ව හෙලික්සීය ව්‍යුහය සොයාගත්තේ කවුද කියලා ඔබ දන්නවා. DNA අණුවක මෙන්න මේ ආකාරයට ඊටාම ලස්සන ඇටෝමක් ඔබ දන්නවා ක්‍රමවේදයක් අනුව තමයි සකස් වෙලා තියෙන්නේ. මේකට තමයි කියන්නේ ද්විත්ව හෙලික්සීය ව්‍යුහය. මේක හොයාගන්නේ වොට්සන් හා ක්‍රීක් කියන විද්‍යාඥයින් දෙපළ. ද්විත්ව හෙලික්සීය ව්‍යුහය ඒ කියන්නේ DNA අණුවක තියෙන මෙන්න මේ වගේ හැඩයකට තියෙන මේ ව්‍යුහය හොයාගන්නේ වොට්සන් හා ක්‍රීක් කියන විද්‍යාඥයින් දෙපළ. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට 55. ශරීරය තුල යූරියා නිපදවනු ලබන්නේ. හොඳ ප්‍රශ්නයක්. පුතා අපි යූරියා කියනකොට අපිට මතක් වෙන්නේ මුත්‍ර. මුත්‍රවල බහුල වශයෙන් අඩංගු වෙන සංයෝගයක් තමයි යූරියා කියලා කියන්නේ. ඒතකොට යූරියා නිපදවනවා කිව්වහම ගොඩක් අයට මතක් වෙන්නේ වකුගඩු කියන එක. වකුගඩු තුලින් යූරියා බැහැර කළාට පුතේ යූරියා නිෂ්පාදනය වෙන්නේ අක්මාව තුල. යූරියා නිෂ්පාදනය සිදු වෙන්නේ කොහෙද? අක්මාව තුල. උත්තරේ දෙවනි උත්තරේ තමයි හරි. පිත తాවකාලිකව ගබඩා කර තබන්නේ. හොඳ ප්‍රශ්නයක්. පිත නිපදවන්නේ කොහෙද කියලා අපි මීට කලින් කතා කරලා තියෙනවා. පිත නිෂ්පාදනය පිත කියන්නේ පිත් යුෂ. මේක ආහාර ජීර්ණ පද්ධතියේ කොටසක්. පිත් යුෂ නිෂ්පාදනය වෙන්නේ පුතේ අක්මාවේ. අක්මාවේ නිපදවන පිත අක්මාවේ තමයි යූරියා නිෂ්පාදනය වෙන්නේ. අක්මාවේ තමයි පිත නිෂ්පාදනය වෙන්නේ. හැබැයි తాවකාලිකව ගබඩා කරන්නේ පිත්තාශය තුල. පිත తాවකාලිකව ගබඩා කරලා තියෙන්නේ පිත්තාශය තුල. රයිබෝසෝම වල කෘත්‍ය වන්නේ සෑම සෛලයකම වගේ අඩංගු වෙන ශාක සෛලවල සත්ව සෛල හැම එකේම තියෙනවා. ඊටාම කුඩා ව්‍යුහ මේකේ තියෙනවා විශාල උපේකක සහ කුඩා උපේකක කියලා දෙකක් තියෙනවා. රයිබෝසෝම වලින් තමයි ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දෙන්නේ. ඉතින් අපිට මේ තියෙන පිළිතුරුත් එක්ක අපිට ගන්න තියෙන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදු කිරීම. රයිබෝසෝම තුළ තමයි ප්‍රෝටීන් නිෂ්පාදනය සිද්ධ වෙන්නේ සෛලයක. 58 රළු අන්තප්ලාස්මීය ජාලිකාවල කෘත්‍ය. රළු අන්තප්ලාස්මීය ජාලිකා කිව්වහම පුතා ඔයා දන්නවා මේකේ මෙන්න මේ වගේ පොඩි පොඩි නිරුම් බවට පත් වෙච්ච මෙන්න මේවා තමයි රළු අන්තප්ලාස්මීය ජාලිකා හැටියට. එතකොට මේකේ වර්ග දෙකක් තියෙනවා පුතේ. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවක් තියෙනවා රළු අන්තප්ලාස්මීය ජාලිකා. රළු කියලා කියන්නේ මේකේ පෘෂ්ඨය මත මෙන්න මෙහෙම රයිබෝසෝම තැම්පත් වෙලා තියෙන්න ඕන. මේ පෘෂ්ඨය මත මෙහෙම රයිබෝසෝම දකින්න තියෙනවා නම් ඒක රළුයි නිකන් ගොරෝසුයි වගේ අදහසක් ගන්නෙ රළු අන්තප්ලාස්මීය ජාලිකා. මේවෙන් තමයි ප්‍රෝටීන් පරිවහනය සිදු කිරීම සිදු වෙන්නේ සෛලයක් තුල. ප්‍රෝටීන් සංශ්ලේෂණය නෙමේ සංශ්ලේෂණය වෙන්නේ රයිබෝසෝම ඇතුලේ. ප්‍රෝටීන් පරිවහනය සිදු කරන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකාවල. ඊළඟට 59 ගොල්ගි සංකීර්ණයේ කෘත්‍ය වන්නේ. ගොල්ගි සංකීර්ණය කියන්නේ ඔබ දන්නවා පැතලි තැටි සමූහයක් වශයෙන් තමයි මේක දකින්න තියෙන්නේ. මෙන්න මේ වගේ පැතලි තැටි සමූහයක් වශයෙන් තමයි තියෙන්නේ. නිකන් වෙඩින් එකකට ගියාම පිඟන් ටික එක උඩ තියලා තියනවා වගේ මෙන්න මේ විදිහට තමයි දකින්න තියෙන්නේ. එතකොට මේ ගොල්ගි සංකීර්ණය මගින් ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම සහ අසුරා තැබීම. මොනවා ශ්‍රාවීය ද්‍රව්‍ය? හෝමෝන, එන්සයිම වගේ ශරීරය තුල ශ්‍රාවය කරන ද්‍රව්‍ය නිපදවීමත් ඒවා තුල තියෙනවා ශ්‍රාවීය ආශයිකා කියලා මෙන්න මෙහෙම පුංචි පුංචි කොටස් වර්ගයක්. මේවා තුල තමයි తాවකාලිකව ගබඩා කරලා තියන්නේ. එහෙනම් ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම සහ ගබඩා කිරීම තමයි ගොල්ගි සංකීර්ණයේ කාර්ය වෙන්නේ. ඊළඟට මයිටොකොන්ඩ්‍රියා වල කෘත්‍ය. පුතා මයිටොකොන්ඩ්‍රියාවක් කිව්වහම සෛලයක් තුල තියෙන අතිශය වැදගත් ඉන්ද්‍රියකාවක්. අපි දන්නවා මයිටොකොන්ඩ්‍රියාවක් මෙහෙම ගත්තාම
මේකේ මෙන්න මේ රැලි සහිත බවක් දකින්න තියෙනවා මයිටොකොන්ඩ්‍රියාව තුල. මේකේ තමයි සෛලයක් තුල සිදුවන සම්පූර්ණ ආහාර ඔක්සිකරණය කිරීමෙන් ශක්තිය මුදා හැරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ මයිටොකොන්ඩ්‍රියාවක් ඇතුලේ. එහෙනම් අපි කියනවා පුතේ සෛලයක තියෙන ශක්ති මධ්‍යස්ථානය. සෛලයක් තුල තියෙන මොකද්ද? ශක්ති මධ්‍යස්ථානය නැත්නම් ජව පොළවල් හැටියට සැලකෙන්නේ මයිටොකොන්ඩ්‍රියාව. මේක තමයි ශක්තිය නිපදවීම සිදු වෙන්නේ. උත්තරේ දෙවනි උත්තරේ අපිට පිළිගත හැකියි. අපි යනවා 61 වෙනි ප්‍රශ්නෙට. ඩයිසැකරයිඩයක් නොවන්නේ. ඉස්සෙල්ලාම ඔයා දැනගන්න ඕන පුතේ ඩයිසැකරයිඩ කියන්නේ මොනවද? ඩයිසැකරයිඩ කියලා කියන්නේ මොනොසැකරයිඩ දෙකක් එකතු වෙලා හැදිච්ච කාබෝහයිඩ්‍රේට් වර්ගය. මොනොසැකරයිඩ දෙකක්. මේකට අයිති ඩයිසැකරයිඩ තුනක් තියෙනවා අපි සාමාන්‍ය පෙළ මට්ටමේදී කතා කරන. එකක් තමයි සුක්‍රෝස්, අනිත් එක තමයි මෝල්ටෝස්, අනිත් එක තමයි ලැක්ටෝස්. එතකොට මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩ තුන. අහන්නේ නොවන්නේ සුක්‍රෝස් අයිති වෙනවා, මෝල්ටෝස් අයිති වෙනවා, ලැක්ටෝස් අයිති වෙනවා. හැබැයි ෆ්‍රුක්ටෝස් කියලා කියන්නේ පළතුරු සීනි වලට. මේක අයිති වෙන්නේ මොනොසැකරයිඩ වර්ගයට. හින්දා ඒක ඩයිසැකරයිඩයක් වෙන්නේ නැහැ. මොනොසැකරයිඩයක් නොවන්නේ. අන්න දැන් අහනවා මොනොසැකරයිඩයක් නොවන්නේ. මොනොසැකරයිඩ තුන මතක තියෙන්න ඕන. ග්ලූකෝස්, ඊට පස්සේ ෆ්‍රුක්ටෝස්, ඊට පස්සේ ගැලැක්ටෝස්. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස් ටික හැරුණාම මොනවද මේකේ තියෙන්නේ? අපිට පැහැදිලිව පේනවා පුතේ මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. ඒක අදාළ වෙන්නේ නැහැ. පොලිසැකරයිඩයක් නොවන්නේ. පොලිසැකරයිඩයක් කියන්නේ මොනොසැකරයිඩ අණු දෙකකට වඩා වැඩි ගාණක් එකතු වුණාම හැදෙන ඒවා. අපි පොලිසැකරයිඩ තුනක් හඳුනාගෙන තියෙනවා. එකක් පිෂ්ඨය, අනිත් එක සෙලියුලෝස්, අනිත් එක ග්ලයිකෝජන්. එතකොට මේ තුනට අයිති නොවන්නේ පිෂ්ඨය අයිති, ග්ලයිකෝජන් අයිති, සෙලියුලෝස් අයිති. නමුත් ලැක්ටෝස් කියලා කියන්නේ ඩයිසැකරයිඩයක්. ඒක පොලිසැකරයිඩයකට අයිති වෙන්නේ නැහැ. රයිට්. අපි ඊළඟට එනවා 64 වෙනි ප්‍රශ්නයට. ජෛව අණු අතරින් ෆොස්ෆරස් සෑම විටම අන්තර්ගත ජෛව අණු වර්ගය. පුතේ ජෛව අණු වර්ග 4යි තියෙන්නේ. ජෛව අණු 4යි. ඒකේ එකක් තමයි කාබෝහයිඩ්‍රේට්, අනිත් එක ලිපිඩ, ප්‍රෝටීන්, නියුක්ලියික් අම්ලය. ඔයා හොඳට මතක තියාගන්න කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ වල තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් විතරයි. හැබැයි ප්‍රෝටීන් වල ඊට අමතරව නයිට්‍රජන් තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. නියුක්ලියික් අම්ලයේ ඒ හතරට අමතරව ෆොස්ෆරස් අන්තර්ගත වෙනවා. එනම් ෆොස්ෆරස් තියෙන්නේ නියුක්ලියික් අම්ලයේ පමණයි ජෛව අණුවල. ශාක සෛලවල පමණක් ඇති සත්ව සෛලවල නොමැති ඉන්ද්‍රිකාව. හරිම වැදගත් ඉන්ද්‍රිකාව සහ ව්‍යුහය කියන එක. ශාක සෛලවල නොමැති සත්ව සෛලවල පමණක් අදාළ වෙන ඉන්ද්‍රිකා ගත්තොත් ඔබ දන්නවා එකක් හරිත ලව තියෙන්නේ ශාක සෛලවල විතරයි. ඒක ඉන්ද්‍රිකාවක්. ඊට පස්සේ විශාල මධ්‍ය රික්තක ගත්තොත් ඒක ඉන්ද්‍රිකාවක්. හැබැයි සත්ව සෛලවල නැති ශාක සෛලවල විතරක් තියෙන පුතේ ව්‍යුහය ඇහුවොත් ඒක තමයි සෛල බිත්තිය කියලා කියන්නේ. ව්‍යුහය තමයි සෛල බිත්තිය. හැබැයි ඉන්ද්‍රිකාව අපිට ගත්ත හැකි හරිත ලවයේ ගත්ත හැකි විශාල මධ්‍ය රික්තකයේ ගත්ත හැකි. එනම් බලන්න ශාක සෛලවල පමණක් ඇති සත්ව සෛලවල නොමැති ඉන්ද්‍රිකාව මොකක්ද කියලායි අපෙන් අහන්නේ. එහෙනම් උත්තරේ හැටියට අපිට ගන්න තියෙන්නේ හරිත ලව. ඊළඟ ප්‍රශ්නට උත්තර මං කියලා දීලා තියෙනවා. ශාක සෛලවල පමණක් ඇති සත්ව සෛලවල නොමැති ව්‍යුහය ගත්තොත් ඒක වෙන්නේ සෛල බිත්තිය. ව්‍යුහය හැටියට සලකන්නේ ඒක ඉන්ද්‍රිකාවක් නෙමේ. ඒක ව්‍යුහයක්. සෛලය ආවරණය කරන ආරක්ෂිත ව්‍යුහයක්. හරි. ඊළඟට අපි යනවා 67 වෙනි ප්‍රශ්නයට. සෛලයකින් නව සෛලයක් ඇතිවීමට දායක වන ඉන්ද්‍රිකාව. ඉතා වැදගත්. සෛල වලින් තවත් සෛල ඇති වෙන එකට කියන්නේ සෛල විභාජනය වෙනවා කියලා. සෛල විභාජනය වෙන අවස්ථා දෙකක් තියෙනවා පුතේ. අනූනන විභාජනය සහ ඌනන විභාජනය හැටියට සෛල දෙකට දෙගුණයක් එන විදිහට බෙදීගෙන යනවා. සෛලයක් දෙකට කැඩෙනවා. ඒක හතරක් වෙනවා. ඒක
8ක් වෙනවා. මේ ආදී වශයෙන් සෛල විභාජනය සිදු වෙනවා. ඒකට ප්‍රධාන දායකත්වයේ සපයන්නේ න්‍යෂ්ටිය. මොකද මුලින්ම සෛල විභාජනයේදී න්‍යෂ්ටිය තමයි දෙකට බෙදෙන්නේ. ඊට පස්සේ තමයි සෛලීය ද්‍රව්‍ය ටික බෙදීම සිදු වෙන්නේ. දර්ශීය සෛලයක මොකද දර්ශීය සෛලයක් කියන්නේ? සෛලයක් තුල අඩංගු වෙන සියලුම ඉන්ද්‍රියකා ඇතුළත් වන පරිදි නිර්මාණය කරන ලද සෛලයක්. හැබැයි එවැනි සෛලයක් ස්වභාව ධර්මයේ තුල ඇත්ත වශයෙන්ම පවතින්නේ සියලුම සෛලීය ඉන්ද්‍රියකා ඇතුළත් කරලා හදලා තියෙන එකට අපි කියනවා විද්‍යාඥයෝ දර්ශීය සෛලයක් කියලා. දර්ශීය සෛලයක අඩංගු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණක් දැකිය හැකි වන්නේ. හොඳ ප්‍රශ්නයක්. පුතේ සෛල නිරීක්ෂණය කරන්න පුළුවන් විද්‍යාගාරයේ තියෙන ආලෝක අන්වීක්ෂයෙන් පුළුවන් ඊටාම කුඩා කොටස් බලන්න ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පුළුවන්. අපි චුට්ටක් බලමු ආලෝක අන්වීක්ෂයෙන් මොනවද සාමාන්‍යයෙන් පේන්නේ. ආලෝක අන්වීක්ෂයෙන් සෛල බිත්තිය පේනවා. ඊට පස්සේ න්‍යෂ්ටිය දකින්න පුළුවන්. ශාක සෛලයක නම් හරිත ලව නිරීක්ෂණය කරන්න පුළුවන්. මේවා විශාල ඉන්ද්‍රියකා නිසා අපිට දකින්න පුළුවන්. හැබැයි කිසිම වෙලාවක මයිටොකොන්ඩ්‍රියා දකින්න බෑ. අන්තප්ලාස්මීය ජාලිකා දකින්න බෑ. ගොල්ගි සංකීර්ණය දකින්න බෑ. රයිබෝසෝම දකින්න බෑ. මේවා දකින්න පුළුවන් ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයකින් පමණයි. එහෙනම් දර්ශීය සෛලයක අඩංගු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණක් පේන්නේ මයිටොකොන්ඩ්‍රියා හා ගොල්ගි දේහ. මොකද මේ එකක් ගන්න බෑ. හරිත ලවය ගන්න බෑ. මේකෙත් හරිත ලවය ගන්න බෑ. මෙතනත් හරිත ලවය තියෙනවා. ඒ වගේම සෛල බිත්තියක් තියෙනවා. ඒ නිසා ඒවා සාමාන්‍ය අන්වීක්ෂවලිනුත් දකින්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ. ශාක සෛලවල සෛල බිත්තියෙන් පමණක් ඉටුවන කාර්යය. අනිත් කොටස් වලින් නැතුව සෛල බිත්තියෙන් විතරක් ඉටුවන. සෛල බිත්තියනේ පුතා සෛලයේ වටේට තියෙන කොටස. මේක ප්‍රධාන වශයෙන් මොකද්ද සලකන්නේ? සෛලයේ හැඩය පවත්වා ගැනීම සඳහා උපකාරී වෙන්නේ මොකද්ද? ආරක්ෂාවක් ඇති කරනවා. සන්ධාරණයක් ඇති කරනවා. හැබැයි හැඩය පවත්වා ගැනීම අතිශය වැදගත් වෙනවා. එතකොට සෛලයේ හැඩය පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ සෛල බිත්තිය පමණයි. ඊළඟ ප්‍රශ්නය 70. ස්කන්ධය අනුව දේහයේ අඩුම ස්කන්ධයක් ඇත්තේ? අන්න හොඳ ප්‍රශ්නයක්. කොහෙටද අපි යන්නේ? 10 පන්තියේ ජීව විද්‍යාවේ පළවෙනි පාඩම ජීවයේ රසායනික පදනම. එතකොට මේකෙදි ඔබ ඉගෙන ගන්නවා ඔක්සිජන් ප්‍රතිශතයේ තියෙනවා පුතේ 65%ක්. ඔක්සිජන් ප්‍රතිශතයේ තියෙනවා 65%ක්. වැඩිම තියෙන්නේ ඔක්සිජන්. ඊළඟට වැඩිපුරම තියෙන්නේ කාබන් 118ක ප්‍රමාණයක් තියෙනවා. 118ක ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට තියෙන්නේ ඔක්සිජන්, කාබන්, ඊළඟට හයිඩ්‍රජන් ප්‍රමාණයක් අපිට දකින්න තියෙනවා. හයිඩ්‍රජන් තියෙනවා සාමාන්‍යයෙන් 10%ක විතර ප්‍රමාණයක්. 10%ක් විතර තියෙනවා. දැන් ඔය ටික එකතු කරනකොට එනවා 65යි 10යි 75යි 75යි 18යි කියලා කියන්නේ 85යි 93ක් විතර එනවනේ. තව එතකොට 7ක් තමයි ඕන. මේ නයිට්‍රජන් තියෙන්නේ පුතේ 103යි. ඉතිරි අනෙකුත් දේවල් තමයි 104ක් තියෙන්නේ. එතකොට අපිට පේනවා අඩුම ස්කන්ධයක් තියෙන්නේ නයිට්‍රජන්. ඔන්න උත්තරේ. ශාකවල අඩංගු නොවන සීනි වර්ගයේ වන්නේ සාමාන්‍ය ශාකවල අඩංගු වෙන්නේ නැහැ. කිරි ආහාරවල තියෙන විශේෂ සීනි වර්ග. අපි දන්නවා ලැක්ටෝස් වගේ සීනි ගත්තාම ඒක තියෙන්නේ මව් කිරිවල එළකිරි වගේ කිරි ආහාරවල තියෙන්නේ. එතකොට බලන්න මේ ලැක්ටෝස් ශාකවල අන්තර්ගත වෙන්නේ නැහැ. අන්න ඒවා තියෙන්නේ මව් කිරිවල සහ එළකිරි වගේ කිරි ආහාරවලයි තියෙන්නේ. සමහර කෙනෙක් කියන්න බුණා එතකොට සර් රබර් කිරිවල ලැක්ටෝස් අන්තර්ගත වෙන්නේ. අනිත් කිරි ආහාර සියල්ල ගන්නේ සත්තුන්ගෙන් නිසා ලැක්ටෝස් තියෙන්නේ සත්ව කිරි වර්ගවල. 72. ප්ලාස්ම පටලය සම්බන්ධයෙන් ඇති සාවද්‍ය ප්‍රකාශය. පුතා සාවද්‍ය කියන්නේ වැරදි. සාවද්‍ය කියලා කියන්නේ වැරදි ප්‍රකාශය තෝරන්න ඕන. එතකොට සෛලයක සෛල බිත්තියෙන් පස්සේ ඇතුළතින් තියෙන්නේ මොකද්ද? ප්ලාස්ම පටලය. මේ ප්ලාස්ම පටලය එකක් ජීවි. ඊළඟට ප්ලාස්ම පටලය අර්ධ පාරගම්‍යයි. එතකොට මෙන්න මේවයි කරුණුත් එක්ක අසත් එක
ඔබට පේනවා පැහැදිලිව පළවෙනි එක ශාක හා සත්ව සෛල දෙවර්ගයේම ඇත. ඒක හරිනේ. දෙකේම තියෙනවා. ප්ලාස්ම පටලය අර්ධපාරගම්‍ය පටලයක් වේ. ඒකත් හරි. ප්ලාස්ම පටලය පොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන් වලින් සෑදී ඇත. ඒකත් හරි. හැබැයි ප්ලාස්ම පටලය අජීවී නෑ. ප්ලාස් පටලය ජීවී. එහෙනම් වැරදි උත්තරේ වෙන්නේ හතරවෙනි උත්තරේ. අපි යමු 73 වෙනි ප්‍රශ්නෙට. අන්වීක්ෂයක් යටතේ ප්‍රථම වරට සෛලය නිරීක්ෂණයට යොදාගෙන තිබුණේ. හොඳින් මතක් කරගන්න සෛලය මුලින්ම නිරීක්ෂණය කරන්නේ රොබර්ට් හුක් කියන ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයා. මේ සෛලය හොයාගන්නේ පුතේ 1665. ඒ වගේම ඒ සඳහා එයා යොදාගත්තේ එයා විසින්ම හදාගත්ත සරල අන්වීක්ෂයක් භාවිත කරලා තමයි මේ නිරීක්ෂණය කරන්නේ. ඒ සඳහා එයා ගත්තේ කිරළ ඇබයක කිරළ කැබැල්ලක පුංචි පෙත්තක් අපි කියනවා ඡේදයක් තමයි මේ සඳහා යොදාගත්තේ. එහෙනම් කිරළ ඇබයක ඡේදයකි. පැතලි තැටි රාශියක් ලෙස පවතින ඉන්ද්‍රිකාව මම කියලා දුන්නා ඉස්සලා ඇඳලත් ඒ තමයි ගොල්ගි දේහ. සෛලයක් වර්ධනය වීම નિවරදිව හැඳින්වෙන්නේ සෛලයක් වර්ධනය වෙනකොට සෛලයේ ප්‍රමාණය සහ වියලි බර වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. තෙත් බර නෙමේ වියලි බර වැඩිවීම සෛලයක් වර්ධනයේදී වෙන්නේ. බලන්න සෛලයේ හැඩය වෙනස් වීමක් ලෙසය නැහැ. සෛලයේ වියලි බරෙහි වැඩිවීම වෙන්න මේක තමයි සෛල වර්ධනයේදී ප්‍රධාන වශයෙන් උත්තරේ හැටියට ගන්නෙ. වියලි බරෙහි වැඩිවීමක් වශයෙන්. ඊළඟ ප්‍රශ්නෙට 76 ථාන ප්ලාස්ටය. ගොඩක් අයගේ පුතෝ විභාගෙදී මෙන්න මේක ළමයි වරද්දනවා. ථාන ප්ලාස්ටය කියලා කියන්නේ ශාක සෛලයක තියෙනවනේ මැද්දේ විශාල මධ්‍ය රික්තකයක්. ඒ මධ්‍ය රික්තකයේ වටේට තියෙන රික්තක පටලය. රික්තකයේ වටේට තියෙන පටලයට කියන්නේ ථාන ප්ලාස්ටය කියලා. එහෙනම් මේක මොකද්ද? රික්තක පටලය. ථාන ප්ලාස්ටය කියන්නේ රික්තකයේ වටේ තියෙන රික්තක පටලය. 77 සෛල න්‍යෂ්ටියක වර්ණදේහ 46ක් පවතින සත්වය. ඉතින් අනිවාර්යෙන් අපි දන්නවා 46 තියෙන්නේ කාගේද? මිනිසාගේනේ. යුගල් නම් 23යි වර්ණදේහ වලින් ගත්තාම 46යිනේ. එහෙනම් මේකට පැහැදිලි උත්තරේ එන්න ඕන මිනිසා. වර්ණදේහ 46ක් තියෙන්නේ මිනිසා. ඒක බීජ පත්‍රී ශාකවල ලක්ෂණයක් නොවන්නේ. දැන් ඒක බීජ පත්‍රී තමයි පොල්, තල්, කිතුල්, ඊට පස්සේ ගොයම්, ඊට පස්සේ තනකොළ, තෘණ වර්ග මේවා ඒක බීජ පත්‍රී ශාක. ඒක බීජ පත්‍රී ශාකවල ලක්ෂණයක් නොවන්නේනේ. මුදුන් මූල පද්ධතියක් තිබීම. ඒක හරියන්නේ නැහැ. මුදුන් මූල පද්ධතියක් තියෙන පුතේ ද්විබීජ පත්‍රී කඳේ අතු බෙදෙන ශාකවල. ජලාභ නාරට වින්‍යාසයක් තියෙන්නේ ද්විබීජ පත්‍රී ශාකවල. පුෂ්ප ත්‍රිඅංක සැලැස්මක් තිබීම. මල්වල පෙති තුනේ ගුණාකාරයක් තියෙන්නේ ත්‍රිඅංක කියන්නේ තුනේ ගුණාකාරයක් තියෙන්නේ ඒක බීජ පත්‍රී ශාකවල. උත්තරේ පුෂ්ප ත්‍රිඅංක සැලැස්මක් තිබීම. ඔන්න අපි 78 වෙනි ප්‍රශ්නයට එනකන් සාකච්ඡා කළා. 79 සෛලයක ජල තුල්‍යතාවය හා සන්ධාරණය පවත්වා ගන්නේ පහත කුමකින්ද? සෛලයක් ඇතුලේ ජලය නියත මට්ටමක තියාගන්න තමයි රික්තකයේ උපකාරී වෙන්නේ. ඒකේ රික්තක යුෂයක් තියෙනවා. ඒකෙන් තමයි ජල තුල්‍යතාවය පවත්වා ගන්නෙ. එහෙනම් උත්තරේ හතරවෙනි උත්තරේ රික්තකය. යම් ජීවී සෛලයක සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ. සෛලයක් තුල තියෙන ද්‍රව්‍ය බෙදෙනවා කියන්නේ පුතේ න්‍යෂ්ටිය දෙකට බෙදෙනවා. මයිටොකොන්ඩ්‍රියා බෙදෙනවා. ගොල්ගි දේහ බෙදිලා සෛල කීයක් වෙනවද? දෙකක් බවට පත් වෙනවා. ඒක තමයි සෛල විභාජනය කියලා කියන්නේ. සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය සෛල විභාජනය. වෛරස පිළිබඳ මෙන්න මේ ප්‍රශ්නේ හරි වැදගත්. හොඳින් අහගන්න. සාවද්ද කියන්නේ වැරදි. වැරදි ප්‍රකාශය මොකද්ද කියලා අහන්නේ. එහෙනම් වැරදි එක අපි තෝරමු. වෛරස ජීවී මෙන්ම අජීවී ලක්ෂණද ඇත. එතකොට මේක හරි. ඒක හරි. සියලුම වෛරස් ජීවී සෛල මත යැපේ. මොකද වෛරස් එකක් සෛලයක් ඇතුළට ගියාම තමයි ජීවී සෛලයක තමයි වර්ධනය වෙන්න මත යැපෙන්නේ. සෛලයක් ඇතුලේ නැත්තම් ඒකට යැපෙන්න බෑ. ප්‍රෝටීන් කොපුවක් තුල DNA සහ RNA අත මෙතන ඉතාම වැදගත් දෙයක් තමයි මේ සහ කියන වචනය. කියන්න DNA සහ
RNA ඇත කිව්වහම එකක් තියෙන බවද කියන්නේ දෙකම තියෙන බවද? සහ කියන්නේ පුතේ දෙකම DNA හෝ RNA කිව්වනම් මේ දෙකෙන් එකයි. වෛරස් එකක් තුල තියෙන්නේ එක්ක DNA විතරයි එක්ක RNA විතරයි. අන්න එතකොට මේ දෙකම නැහැ. තියෙන්නේ එක වර්ගයක් විතරයි. එහෙනම් මේකෙන් අදහස් කරනවා දෙකම තියෙනවා කියලා. ඒක තමයි වැරදි උත්තරේ වෙන්නේ. ඕක දුන්නා DNA හෝ RNA ඇත කියලා. එහෙමනම් හරි. DNA සහ RNA ඇත කිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදි. 82 ජීවියෙකු නිර්මාණය වීමේදී පටක සංවිධාන මට්ටමට අයත් නිදසුනකි. අපි දන්නවා ජීවියෙකුගේ සංවිධාන මට්ටම් තියෙන්නේ සෛල වලින් පටක, පටක වලින් අවයව, අවයව වලින් පද්ධති, පද්ධති වලින් ජීවිය. දැන් අහන්නේ මේකේ මොන මට්ටමටයි අයිති එකක්ද? පටකයක් වෙන්නේ මොකද්ද? බලන්න මොලේ කියන්නේ පුතේ ඉන්ද්‍රියක්නේ. ඒක අයිති වෙන්නේ නැහැ. මුත්‍ර වාහිනිය කියලා කියන්නේ ඒක පොඩි පුංචි මුත්‍ර වාහිනිය. ඒ කියන්නේ අර පොඩි කොටසක් විතරයි. ඒකත් පටකයක් වශයෙන් ගන්න බෑ. ඒක පුංචි නාලයක් වශයෙන් තියෙන එකක්. වොක්කාණුව කියලා කියන්නේ පුතේ වොක්කාණු සෛලයක් කියලා කියන්නේ ඒක සෛලයක්. හැබැයි රුධිරය කියන්නේ පටකයක් බව ඔබ දන්නේ කොහොමද? රුධිර පටකය කියලා තමයි අපි රුධිරය හඳුන්වන්නේ. පටක වර්ගයට තමයි ඒක තරලයක් වශයෙන් පවතින පටකයක්. ඒතර තරල සම්බන්ධක පටක කියලා කියන්නේ උත්තරේ රුධිරය කියන්නේ රුධිර පටකය. ශාක පත්‍රවල හරිතක්ෂයට හේතුවක් නම් ශාක පත්‍රවල හරිතක්ෂය ඇති වෙන්නේ හරි. එතකොට ෆොස්ෆරස් ඌනතාවයක් වුණාම පත්‍රවල ඇති වෙනව පුතේ රතු දම්පාට ලප ඇතිවීම සිදු වෙන්නේ ෆොස්ෆරස් ඌනතාවය නිසා. රතු හෝ දම්පැහැති ලප ඇතිවීම සිදු වෙනවා. කැල්සියම් අඩු වුණොත් ශාක පත්‍රවල අග්ගිස්ස මිය යනවා. අපි කියනවා අග්‍රස්තේ මිය යන්නේ කැල්සියම් ඌනතාවයක් ඇති වුණාම. මේ සිංක් ඌන වුණාම පත්‍ර අනවශ්‍ය ඝනකමකින් යුක්ත වෙනවා. පත්‍රවල ඝනකම වැඩි වෙනවා. එහෙනම් නයිට්‍රජන් ඌනතාවයක් ඇති වුණාම තමයි පරිණත ශාක පත්‍රවල කොළ පාට ගතිය අඩු වෙලා හරිතක්ෂය ඇති වෙන්නේ. ඒ කියන්නේ කොළ පැහැති වර්ණක අඩුවීම සිද්ධ වෙන්නේ නයිට්‍රජන් ඌනතාවය නිසා. උද්දීප්‍යතාවයේ සඳහා නිදසුනක් නොවන්නේ. උද්දීප්‍යතාවය සහ සමායෝජනය කියලානේ ජීවීන්ගේ ලාක්ෂණික කතා කරන්නේ. උද්දීප්‍යතාවය කියන්නේ අපිට යම්කිසි උත්තේජයක් ලැබුණාම අපි ඒකට ප්‍රතිචාර දක්වන්න තියෙන හැකියාව. මගේ ඇහැ දෙසට බෝලයක් එනවා මම එකපාරටම ඇහැ පියනවා. අන්න ප්‍රතිචාර දැක්වුවා. මම කකුලේ කටුවක් කැඩෙනවා මම කකුල ශනිකව අදිනවා. අන්න ඒ හැකියාවට කියන්නේ උද්දීප්‍යතාවය. මේ කියන්නේ නොවන්නේ නිදි කුම්භා ශාක ස්පර්ශ කළ විට පත්‍ර හැකිලිම ඒක උද්දීප්‍යතාවයක්. මොකද උත්තේජයක් ලැබුණ ප්‍රතිචාරයක් දැක්වුවා. සීනු නාදයක් ඇහුණු ළමයෙකු ඒ දෙස බැලීම ඒකත් ප්‍රතිචාර දැක්වීමක්. ජීර්ණය වූ ආහාරවල ඇති පෝෂක කොටස් උරා ගැනීම කියන එක කිසිම අදාළත්වයක් නැහැ පුතේ. ඒක ආහාර ජීර්ණ ක්‍රියාවලියේ සිදුවෙන දෙයක්. එහෙනම් වැරදි උත්තරේ 3. ඊළඟට 85. දිලීර පිළිබඳ අසත්‍ය වගන්තිය වන්නේ. හොඳට මතක තියාගන්න දිලීර ඒකසෛලික හෝ බහුසෛලික වෙනවා. ඊළඟට දිලීර කවදාවත් ස්වයංපෝෂී වෙන්නේ ආහාර නිෂ්පාදනය කරන්න ඒගොල්ලෝ විෂමපෝෂී. එයාලගේ වටේ කයිටින් වලින් හැදිච්ච සෛල බිත්තියක් පවතිනවා. මෙන්න මේවා දිලීර වල ලක්ෂණ හැටියට ගන්නවා. සෛල බිත්තියක් ඇත. ඒක හරි. අසත්‍ය වගන්තිය නෙහන්නේ. ස්වයංපෝෂී ආකාරයට අන්න ඒක පැහැදිලිවම වැරදි. ස්වයංපෝෂී වෙන්නේ දිලීර සියලුම දිලීර විෂමපෝෂී වර්ගවලට බලන්න ඒකසෛලික හෝ බහුසෛලික කියන එක හරි. සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇත කියන එකත් හරි. තර සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් දිලීර වලට තියෙනවා. ද්විපද නාමකරණය අනුව නිවැරදිව දක්වා ඇති නාමය. කිසිම දවසක ඔබට ස්පෙලිංස් වරද්දලා දෙන්නේ නැහැ. ඔයා බලන්න ඕන පළවෙනි නාමයට කියන්නේ ඝන නාමය, දෙවෙනි නාමයට කියන්නේ විශේෂ නාමය. ඝන නාමයේ පළවෙනි අකුර කැපිටල් වෙලා ඉතිරි ඔක්කොම සිම්පල් තියෙන උත්තරේ තෝරන්න. කිසිම ස්පෙලිංස් බලන්න එපා. මෙන්න මේ උත්තරේ නිවැරදි. පළවෙනි අකුර කැපිටල් සහ ඉතිරි සියලුම අකුරු සිම්පල්. කොකස් නොසිෆෙරා කියලා කියන්නේ පොල් ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය. ශාක සෛලවල සෛල බිත්තියෙන් පමණක් ඉටුවන කෘත්‍යයක් වන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ අපිට කලිනුත් හම්බුණා පුතේ. ඒක පොඩි මිස්ටේක් එකකින් වෙච්ච එකක්. ඒ තමයි
සෛලයේ හැඩය පවත්වා ගැනීම. හරි. 88 මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවී ඵලයක් වන්නේ. නයිට්‍රජනීය බහිස්රාවී ඵල දෙකක් තියෙනවා. එකක් යූරියා අනිත් එක යූරික් අම්ලය. ඔය දෙකම උත්තරේට තිබුණොත් අපි වැඩියෙන් තෝරන්නේ යූරියා. එතකොට මේකේ නයිට්‍රජනීය බහිස්රාවී ඵලය වෙන්නේ යූරියා සහ යූරික් අම්ලයත් අයිති. ગેස්ට්‍රයිටිස් සඳහා යොදා ගන්නා ඖෂධවල අඩංගු රසායනික සංයෝගය වන්නේ. මේ ગેස්ට්‍රයිටිස් වලට ගන්නේ මිල්ක් ඔෆ් මැග්නීසියා කියන වල දන්නා ෆාමසියෙන් එහෙමත් ගන්න තියෙනවා. මැග්නීසියම් ෂීරය කියලා කියන්නේ. ગેස්ට්‍රයිටිස් කියන්නේ උදරයේ ආමාශයේ ආම්ලික බව හයිඩ්‍රොක්ලෝරික් අම්ල වැඩි වෙලා අර ඇතිවන වේදනාකාරී තත්ත්වය. මේකට ගන්නෙ මිල්ක් ඔෆ් මැග්නීසියා. එතකොට කෙලින්ම මැග්නීසියම් කියවෙනවනේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි උත්තරේ. උත්තරේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මිනිසාගේ ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණය නොවන කාබෝහයිඩ්‍රේට් එකක් වන්නේ. මිනිහාගේ ජීර්ණ පද්ධතිය තුළ කවදාවත් දිරවන්නේ නැහැ පුතේ සෙලියුලෝස් ජීර්ණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොලිසැකරයිඩයක් හැටියට තියෙන සෙලියුලෝස් ජීර්ණය සිද්ධ වෙන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ සෙලියුලෝස් ජීර්ණය වෙන්නේ නැහැ. 91 පරමාණුක වාදයේ ඉදිරිපත් කළ විද්‍යාඥ මේක කවුරුද දන්නවා 1808 ඉදිරිපත් කරන්නේ ජෝන් ඩෝල්ටන් විසින්. පරමාණුක වාදයේ ඉදිරිපත් කරන්නේ ප්‍රවේණි වාදයේ පියා යන විරුදාවලිය ලබන්නේ පරිණාමවාදයේ පියා තමයි පුතා චාල්ස් ඩාවින්. පරිණාමවාදයේ පියා. ප්‍රවේණිවාදයේ පියා ග්‍රෙගර් මෙන්ඩල් තමයි ප්‍රවේණිවාදයේ පියා හැටියට සැලකන්නේ. උත්තරේ 3. සෛලවාදයේ කියවෙන අදහසක් නොවන්නේ. සෛලවාදයේ කියවෙන අදහසක් නොවන්නේ. මොකද මේ සෛලවාදයේ ඉදිරිපත් කරන්නේ විද්‍යාඥයෝ 3 දෙනෙක්. 1838 අවුරුද්දේ තමයි සෛලවාදයේ ඉදිරිපත් කරන්නේ. 1838 ස්ලයිඩන් ස්වාන්සා රැඩොල්ෆ් වර්කෝව් කියන විද්‍යාඥයෝ 3 දෙනා එයාලා අදහස් 3ක් ඉදිරිපත් කරනවා. ජීවයේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලය වේ ඒක හරි. සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක් සෛලයකින් හෝ සෛලවලිනි ඒකත් ඒගොල්ලෝ කිව්වා. නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛලවලිනි හරි. එනම් වැරදි උත්තරේ අදහසක් නොවන්නේ සෛලයක් තුළ තවදුරටත් විවිධාකාරයේ ඉන්ද්‍රිකා පවතී කියන එක අදාළ උත්තරයක් නෙවෙයි. ඊළඟට 94 පක්ෂීන්ගේ හෘදය කුටීර ගන්නවන්නේ. මතක තියාගන්න මත්ස්‍යයින්ගේ කුටීර 2යි උභයජීවීන්ගේ කුටීර 3යි. මත්ස්‍යයින්ගේ කුටීර 2යි උභයජීවීන්ගේ 3යි උරගයින්ගේ 3යි පක්ෂීන්ගේ 4යි ශිරපායින්ගේ 4යි. පක්ෂීන්ගේ හෘදය කුටීර ගාන 4යි. වෘද්ධිමානය යොදාගන්නේ කුමක් පරීක්ෂා කිරීමටද? මේක ගන්න පොතේ පැලෑටියක් වර්ධනය වන ශීඝ්‍රතාවයම ඉන්න. ඒතොර ශාකයක වර්ධනයම ඉන්න තමයි වෘද්ධිමානය ප්‍රයෝජනයට ගන්නේ. මෙන්ඩල්ගේ පරීක්ෂණය ඒකාංග ප්‍රවේණියක්. මෙන්න හරි වැදගත් අවස්ථාවක්. ඒකාංග ප්‍රවේණියක් ලෙස හඳුන්වන්නේ. මෙන්ඩල් පරීක්ෂා කළා ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් 7ක්. උස සහ මිටි ශාක අන්නේ විදියට ලක්ෂණ යුගල් 7ක්. හැබැයි යා 7ම එකට දාගෙන අච්චාරුවක් කරගත්තේ නැහැ. එක වරකට එක ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලයි යා චෙක් කරේ. එක ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලක් ගත්ත පරීක්ෂණයක් කළා. තව ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලක් ගත්ත පරීක්ෂණයක් කළා. ඒ අනුව එක වරකදී එක ලක්ෂණ යුගලක් පමණක් පරීක්ෂා කරපු හින්දා එයාගේ ප්‍රවේණි විද්‍යා පරීක්ෂණයට කියනවා ඒකාංග ප්‍රවේණියක් කියලා. එහෙනම් උත්තරේ එක් වරකට එක් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලක් පමණක් යොදාගත් නිසාය. ඔන්න හරි වැදගත් ඔය ප්‍රශ්න මතක තියාගන්න. 97 අදෝබෞම ප්‍රෝහණයක් පෙන්눔 කරන ශාකයකට උදාහරණයකි. පුතේ අදෝබෞම සහ අපිබෞම කියලා ප්‍රෝහණ ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රෝහණය කියන්නේ පැලවීමනේ. බීජයක් පැලවෙන්න පුළුවන් විදි දෙකයි. අදෝබෞම අපිබෞම. මම ඔයාලට දැනට පැහැදිලිව කියන්නම්. අදෝබෞම ප්‍රෝහණ ක්‍රමය සිද්ධ වෙන්නේ ඒක බීජපත්‍රී ශාකවල තමයි මේක වෙන්නේ. මේක වෙන්නේ ඒක බීජපත්‍රී ශාකවල වෙන්නේ. අපිබෞම ප්‍රෝහණ ක්‍රමය සිද්ධ වෙන්නේ ද්විබීජපත්‍රී ශාකවල. ඔයාලට දැන් මේක බලා ගන්න අවශ්‍ය නම්
10 පන්තියේ විද්‍යාව අච්චුපත ගන්න ඒකේ ජීවයේ අඛණ්ඩතාවයේ පාඩමේ ශාකවල ප්‍රජනනය අන්තිමට පොඩි කොටුවක් ඇතුලේ තියෙනවා ඒකභෞම ප්‍රෝහණය සහ අදෝභෞම ප්‍රෝහණය සහ අපිභෞම ප්‍රෝහණය කියන අවස්ථා දෙක පොඩ්ඩක් කියවලා බලන්න. මේක වෙන්නේ ඒක බීජපත්‍රී අපිභෞම ප්‍රෝහණය සිදු වෙන්නේ ද්විබීජපත්‍රී ශාකවල. ඒක බීජපත්‍රී ශාකයක් තේරුවා නම් වැඩේ හරි මේ තියෙන්නේ. උත්තරේ පොල්. ඒක ගෘහී ශාකයකට නිදසුනක් වන්නේ. පොතේ ඒක ගෘහී කියන්නේ එකම ගහයි. හැබැයි පිරිමි මලුත් ඒ ගහේ පිපෙනවා, ගැහණු මලුත් ඒ ගහේ පිපෙනවා. අන්න පිරිමි සහ ගැහණු මල් දෙකම පිපෙනවා නම් ඒක ගෘහී. එකම gedara ගැහණු පිරිමි මල් වර්ග දෙකම තියෙනවා. එතකොට මොකක්ද උත්තරේ? වට්ටක්කා. වට්ටක්කා කියලා කියන්නේ ඒක ගෘහී ශාකයක් වට්ටක්කා වැලක් ගත්තාම ඒකේ පිරිමි මලුත් තියෙනවා ගැහණු මලුත් තියෙනවා. ඒකයි හැම මලකම වට්ටක්කා ගෙඩියක් හැදින්නේ නැත්තේ. පිරිමි මල් වල ගෙඩි හැදින්නේ ගැහණු මල් වල විතරයි වට්ටක්කා ගෙඩියක් හැදින්නේ. අචලතාපී සත්ත්ව කාණ්ඩේ වන්නේ මතක තියාගන්න ජීවීන් කාණ්ඩ පහයිනේ පෘෂ්ඨවංශීන් මත්ස්‍ය උභයජීවි උරග පක්ෂි ශීරපායි. මේකෙන් පුතේ මත්ස්‍යයින් උභයජීවීන් උරගයින් පළවෙනි කාණ්ඩ තුන චලතාපී අචලතාපී වෙන්නේ පක්ෂීන් සහ ශීරපායින් කියන කාණ්ඩ දෙක විතරයි. පළවෙනි තුනම එන්නේ චලතාපී අන්තිම දෙක එන්නේ අචලතාපී. එහෙනම් උත්තරේ එන්න ඕන කවුද? පක්ෂීන් සහ ශීරපායින්. උත්තරේ 2. හරි. අපි යනවා 100 වෙනි ප්‍රශ්නෙට. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට අදාළව සංසේචනය සහ අධිරෝපණය සිදුවන්නේ සංසේචනය සිද්ධ වෙන්නේ පැලෝපීය නාලයේ අධිරෝපණය සිදු වෙන්නේ ස්ත්‍රියගේ ගර්භාෂය තුල. පැලෝපීය නාලය සහ ගර්භාෂය කියන උත්තරේ තේරුවා නම් හරියට හරි උත්තරේ 2. ඔන්න අපි වීඩියෝ දෙකක් ඔස්සේ ඔබට ලබා දීලා තියෙනවා ප්‍රශ්න 100ක් සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තිනවා 10 ශ්‍රේණියේ ජීව විද්‍යාවේ. ඔයාට මේක ලොකු වෙලාවක් නැති නිසා පොතේ මේක වාර 3ක් විතර බලන්න. එතකොට ඔයාට හොඳ ක්‍රෙඩිට්ස් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඔයාට මතකයේ කියන එක පිළිබඳ ලොකු දැනුමක් එයි. එතකොට ඔයනි ප්‍රශ්නයක් ඔයා බලන්න මේ මොළය තුල තැම්පත් වෙනවා. විභාග පේපර් එක ගත්තාම මේ මොළයට ඔබ ඇතුල් කරපු මේ අවසන් කාලේ ප්‍රශ්න ඔබේ මනස තුලින් එළියට එනවා. එතකොට පේපර් එක දකින තන ඔබට දැනෙන්නේ මේ උත්තරේ මම දන්න එකක් කියලා. මේක ලොකු වාසියක් වෙයි. අපි තුන්වන වීඩියෝවෙන් ඉතාම කෙටි කාලයක් තුලදී හම්බ වෙනයි බලාපොරොත්තු වෙනවා භෞතික විද්‍යාවේ ප්‍රශ්න 100ක් 10 ශ්‍රේණියෙන් ආවරණය කරන්න තවත් දින 2කින් පමණ ඔබට තුන්වෙනි වීඩියෝව ලැබෙන්න සලස්වනවා. එහෙනම් පළවෙනි වීඩියෝ බලපු නැති අය පළවෙනි වීඩියෝ බලන්න. දෙවෙනි වීඩියෝ සහ පළවෙනි වීඩියෝ තුල ප්‍රශ්න 100ක් අපි ආවරණය කරනවා 10 ශ්‍රේණියේ ජීව විද්‍යා ප්‍රශ්න. ජීවිතය දිනන්න ශක්තිය ධෛර්යය අරගෙන හොඳ ආත්ම විශ්වාසයකින් ගමනක් යන්න ඔබට ජීවන ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අදට සමුගන්නවා. තවත් දවසක මුණ ගැහිීමේ බලාපොරොත්තුවෙන් හැමෝටම සුබ දවසක් සුබ අනාගතයක්. ජය වේවා. ආයුබෝවන්.